මේ කතාව කියන්නේ දැන් ඔයාලගෙත් මෙතන ඉන්නවනේ සමහරක් අය O level ඇත්තම කතාව රිසල්ට් එකේ මහා ලොකු වැදගත්කමක් නැහැ. හැබැයි O level රිසල්ට් එක වැදගත් වෙන දෙකොට්ටාශයක් ඉන්නවා. ඒ දෙකොට්ටාශයෙන් පළවෙනි කොට්ටාශය තමයි පුතේ තමන්ගේ ඉස්කෝලේ මාරු කරන කට්ටිය. ඉස්කෝලේ මාරු කරන්න ඉතින් ඒ රිසල්ට් එක වැදගත් වෙනවනේ. පුතේ ඒක නිසා ඒ රිසල්ට් එක වෙනුවෙන් පොඩ්ඩක් මහන්සි විය යුතුයි. දෙවෙනි කාරණය තමයි පුතේ දැන් සමහර දරුවෝ ඉන්නවා අර O level වලට ටියුෂන් එහෙම යන්නෙත් නැහැ. ආර්ථික ප්‍රශ්න හරි මොනවා හරි සිද්ධි නිසා හරි ටියුෂන් යන්නෙත් නැහැ. වැඩ කරන්නෙත් නැහැ මහන්සි වෙලා. හරි ඒ වුණාට දැන් එයාලට A levels කරන්න ඉතින් A levels එද්දි පුතේ හැමෝටම ආසාව ඇති වෙනවනේ. දැන් සමහරුන්ගේ ආසාව හරි කොහෙවත් නැති වුණාට හරි දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඔය A level කරන්න ඇති ආසාවෙන් ඔයාලා හරි කැමැත්තෙන් ඕක ආවේ නේද? අන්න ඒ ආසාව හදාගන්නනේ දැන් හොඳම කට්ටිය ටික වැඩ කරගෙන යන්නේ පුතේ. හරි මම මේ කියන්නේ ඔයාලට දෙනවා ප්‍රශ්නයක්. හරි ඔයාලට ආසාව හින්දා හදාගෙන දැන් මේක ඔයා සයන්ස් කරගෙන යනවා. අනේ ටික කාලයක් ගියාපුවම පස්සේ විභාග කොමසාරිස් එක පාරට ඇවිල්ලා කණේ පාරක් ගහනවා. හරි මොනවද O level රිසර්ච් වලින් මොනවද සයන්ස් වලටයි මැත්ස් වලටයි සමහර ලාවට රිසර්ච් අඩු වෙලා. එහෙම රිසර්ච් අඩු වුණාම පස්සේ පුතේ ඇත්ත කතාව හරි දැන් මයෙන් ඇවිල්ලා අහනවා සමහර ලාවට සබ්ජෙක්ට් දෙකටම S තියෙන්නේ. මැත්ස් වලටයි සයන්ස් වලටයි S තියෙන්නේ. හරි S තියෙන්නේ මොකද වෙන්නේ ඉතින් එතකොට මම අහපුවම පුතේ මම සාමාන්‍යයෙන් ඇත්තම කතාව කියන්නේ දෙකටම S තියෙනවා නම් සහ අනික් සබ්ජෙක්ට් වලට ඒකක්වත් නැත්තම් එතකොට මට හිතෙනවා ඒ දරුවාගේ බුද්ධි මට්ටම ටිකක් අඩු ඇති. ඉතින් ඒක නිසා පුතේ ඔයා සයන්ස් කරන්න එපා කියලා. මට කියන්න හිතෙනවා දැන් සයන්ස් නේ මේ කිසිම විකල්පයකින් තොරව තියෙන හොඳම ස්ට්‍රීම් එක ඒක ගැන ප්‍රශ්නයක් නැහැනේ. හරි ඒ වුණාට දැන් ඒකට සුදුසු නැහැ කියලා තමයි මං කියන්නේ. හැබැයි පුතේ ඒ දරුවගේ කතාව පැහැදිලිව වෙනස් කතාවක්. මොකද්ද? එයාට මේ S2ක් ඇවිල්ලා තියෙන එයාට එක්ක ටියුෂන් ගිහිල්ලා නැහැ. හරි. එහෙම නැත්නම් එයාට ටියුෂන් නෙමෙයි එයා O level කාලේ වෙන අමතර වැඩ ගොඩක හිටපු ළමයෙක්. හරි. ඉතින් ඒක හින්දා තමයි එයාට මේ රිසර්ච් අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට පුතේ එක්සෑම් දවස්වල පට්ට විදියට අසනීප වෙලා. මම ඒව දන්නේ නැහනේ. අපි දන්නේ අර අවසානයේ එන ප්‍රතිඵලය විතරයිනේ. හරි. ඉතින් ඒක නිසා A level වල math science වල ප්‍රතිඵලය ඊටාම වැදගත්. දැන් මට සෙමිනාරයක් කරනවා කියලා ඔය පොඩි උන් ලව්වා මට කරන්න තිබ්බනේ පුතේ සබ්ජෙක්ට් 7ටම. හරි සබ්ජෙක්ට් 9ටම. හරි. එහෙම තිබ්බනම් කැමති වෙන්නේ පොඩි උන් තව. හරි. ඉතින් එහෙම මම කරන්නේ නැතුව අර මේන් සබ්ජෙක්ට්ස් දෙකට විතරක් මම සෙමිනාර එකක් කරන්න හේතුව අන්න අර කාරණේ. ඒක නිසා හරි ඒක නිසා ඔයාලා කියන්නේ මේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් එහෙම තියෙනවා. ඒකේ මං හිතන්නේ පරණ අපි මේ පහුගිය දවස් ටිකේ කරපු සෙමිනාර්ස් ටික එහෙමත් අප්ලෝඩ් කරලාත් ඇති. ඔය ළඟ ඉන්න මේ නංගිල මල්ලිලා ඉන්න කට්ටිය හරි පොඩ්ඩක් එයාලා දැනුවත් කරන්න. හරි ඊට පස්සේ ඉතින් දැන් මම පස්සේ කියන්නම් ඔයාලට දැන් තව ටික දවසකින් පන්ති පටන් ගන්න දවස් එහෙම දැනුවත් කරන්න. එතකොට කොහොමත් ඔය පිරිමි ළමයි නම් මම දන්නවා ඕක දැනුවත් කරනවා. හරි අර මේ මාර්ගෙන් හරි අල්ලපු ගෙදර නංගිත් එක්ක පොඩ්ඩක් කතා කරනවා නේද? අපි උකුල සර් අපිට කිව්වා ක්ලාස් ගැන දැනුවත් කරන්න කියලා. හරි නංගි මේමයි හරි කියලා කියනවනේ. මම කියන ගෑනු ළමයින්ටත් කියන්නේ මල්ලිලව දැනුවත් කරන්න ඕනේ. හරිද? හරි. ඉතින් ඒක අපි ඉස්සරහට කතා බහ කරමු. හරි මම මේ ඇත්තට මේක ගැන කියන එක නෙමෙයි වැදගත් දේ. හරි පොඩි උන්ට ඔය සෙමිනාර් ටික බලන්න කියන එකත් නෙමෙයි වැදගත් දේ. වෙන මොන විෂය පාඩම් කරත් නැතත් මේ දවස් ටිකේ මොනවටයි ගණන් වලටයි හරි විද්‍යාවටයි හොඳට මහන්සි වෙලා වැඩ කරන්න කිව්වා කියලා ඔයාලගේ අනාගත ෆිසික්ස් සර් කිව්වා කියලා කියන්න. හරි මම ඒ කාලේ ඔයාලට පණිවිඩයක් එහෙම හම්බුණාද දන්නේ නැහැ. හම්බුන්නේ නැද අයියෝ අපරාධ. ඒක තමයි හොම වෙලා තියෙන්නේ. හරි ඉතින් මේ ඕක තමයි සිද්ධිය. හරි වැඩ කරපල්ලා. හරි ඕකේ. දැන් බලන්න